තෙරුවන් සරණයි සියලු දෙනාටම. පුතේ මම අද විශේෂ දෙයක් තමයි කතා කරන්න ආවේ. වශී ගුරුකම් කී හැමතැනම තියෙන වශී ගුරුකම්. නමුත් සාර්ථක වෙච්ච කෙනෙක් නම් මේ වෙනකන් නැහැ. මුදල් එපා කියනවා. මුදල් එපා කියලා මාධ්‍ය කතා කරනවා මට තත පහක්වත් මුදල් එපා කියලා. නමුත් අනිත් අතට මුදල් අරන් හදා වැඩන කට්ටිය මට ඕන තරම් කතා කරනවා. වැඩ හරි ගියේ නෑ මෑණියනි. මෙන්න මෙහෙම තමයි කිසිම වැඩක් හරි ගියේ. නමුත් මම කරපු වැඩ මගෙන් වැඩ කරගත්තු කට්ටිය දන්නවා. මගේ වැඩ කරලා වැරදුනාද හරි ගියා කියලා. මම කිසිම වැඩක් පුතේ මට බැරි නම් මම බාර ගන්නෑ. මම හරියාකාර ඕන කෙනෙකුට වැඩක් කරනවා. මම හැබැයි කියනවා යම් කිසි දෙයක් මොකද්ද? ඒ දේ ඔයාලා හරි විදි කරන්න ඕනේ. එහෙම නැතුව වැඩක් කරන්න බෑ. ඔයාලගේ කැපවීමක් තියෙන්න ඕනේ වැඩක් කරනවා නම්. මටම බාර දීලා මං ගැන මේ විශ්වාසය තියන් ඉන්න එපා. මම කියන දෙයක් තියෙනවා නම් ඔයාලා ඒක කරන්න ඕනේ. ඔයාලා ආඩා ඉන්න ඕනේ මට කතා කරන්න. ඇත්ත වශයෙන්ම මේ විදේශගත වෙලා ඉන්න දරුවෝ ගොඩක් මුදල් නාස්ති කරගෙන තියෙනවා. නමුත් වැඩ සාර්ථක නෑ. අපිට කතා කරද්දී ඇත්තට මේ ගැන අපිට ගොඩක් දුකයි. එහෙම කරන්න එපා කියලා තමයි මම නම් මේ කියන්නේ. නමුත් මම නම් පුතේ මුදලක් නැතුව වැඩක් කරන්නේ නෑ. නමුත් මට නෙවෙයි මේ මුදල. ඔයාලගේ වැඩේ කරන්න ඔයාලට අවශ්‍ය කරන බඩු මුට්ටු ගන්න මුදලක් යනවා පුතේ. අද බුලත් කොලයක්වත් ගන්න බෑනේ පුතේ මුදලක් නැතුව. ඉතින් කොහොමද බොරුවට මුදල් අය කරන්නේ කියලා කොහොමද ගුරුකම් කරන්නේ? ගුරුකම් කරනවා නම් ගුරුකම් සාර්ථකයක් කරනවා නම් අපේ කැපවීමෙන් අපිට කරන්න දේවල් බොහොම දෙයක් තියෙනවා. නමුත් ඒවට අපිට මේ පුද පූජා අපි තියන්න ඕනේ. ඒවට අපි මුදල් නැතුව කොහොමද පුතේ මේ මුදල් ඉස්සර කරගන්න නැතුව කොහොමද පුතේ අපි වැඩක් කරන්නේ? ඔය මුදල් මත කටයුතු කරන්නේ නැහැ කියන කිසිම කෙනෙක් ඔයාලගේ මුදල් නොගෙන ඉන්නවද? මම අන්නේ කාරණේ අහනවා. ඔයාලගේ මුදල් නැතුව කිසිම කෙනෙක් වැඩ කරලා තියෙනවද? ඔය මුදල් ගැන කතා කරන්නේ නැති මිනිස්සු අන්තිම හොරු පුතේ. රැවටෙන්න එපා. හරියාකාර ඔයාලට කිව්වට මම පුතාලා දන්නේ නැහැ. මෑණි කෙනෙක් හොයාගන්න මේ ගුරුනාථ කෙනෙක් හොයාගන්න කිව්වට ඔයාලා දන්නේ නැහනේ. අපි ඒක කරලා දෙන්න ඕනේ. මම පුතාලා දැන් රැවටිලා ඉන්නේ ඕන තරම්. තව දුරටත් ඉතින් රැවටෙනවද නැද්ද කියලා තීරණය තියෙන්නේ ඔයාලගේ අතේ තමයි. එහෙනම් නැවතත් මේ වීඩියෝ එකකින් හම්බ වෙන සුළු මම පුතාලා තෙරුවන් සරණයි.